SL ගවේෂණ ලන්තයට ආදරෙන් පිළිගන්න ඔයාලව මයි යන්නේ හාවොන්ට මොනාද දෙන පැලට් වරඟ සහ මාළුන්ට මොනාද දෙන පැලට් වරඟ කියලා ඔයාලට පෙන්වන්න යන්නේ. ඉන්නේ මං සාරි ගප්පීන්ට දෙන කෑම එක. මේ තියෙන පොඩි සාරි ගප්පි පැටවුට දෙන මාළු කෑම එක. චූටිම පැටවුට මේක දෙන්න පුළුවන්. දවසේ පැටවුටත් මේක දෙන්න පුළුවන්. මේ තියෙන්නේ මං ඔස්කලාටයි ගුරාමින්ටයි දෙන කෑම එක. මේක තමා හාවන්ට දෙන කෑම එක. මේක ටිකක් හොඳ කෑම එකක්. මේක මම නම් දිගටම දුන්නා මේ කෑම එක. උදේට කොළ අතු ටිකක් එහෙම දාලා ඒත් එක්කම මේ පැලට් එක දෙන්න පුළුවන්. සාරි ගප්පි පැටවුන්ට දෙන කෑම එකත් තවුලක් නෑ. ඒකත් මේ සාරි ගප්පි ලොකු කට්ටියට මේක දෙන්නේ. ඒ කට්ටිය කනවා මේක. ආය ප්ලේටින්ටත් මේක දෙන්න පුළුවන් ඕනම් මාළුවෙට්ට. මේකෙන් මේක දැන් මං ගෙනාවා. මේකත් හොඳ කෑම එක. මේ කෑම වලට ඉක්මනින් නැතත් සාමාන්‍ය විදියට ලොකු වීගෙන යනවා මේ කෑම වලට. අපි හාවොන්ටත් කෑම ටිකක් දාලා බලමු ඒ කට්ටිය කොහොමද කන්නේ කියලා. වැඩිය ගොඩාක් තියන්න එපා. මම මේ ප්ලාස්ටික් වලට නම් හාවොන්ට කෑම තියන්න එපා. එයාලා කනවා මේ ප්ලාස්ටික් කනවා. ඒ හින්දා වැඩිය තියන්න හදන්න එපා. පුළුවන් නම් කිරි හට්ටියක වගේ තියන්න. හිස් කිරි හට්ටියක දාලා කෑම දෙන්න. මේවට තියන්න එපා මම තිබ්බට. දැන් හිටියට වැඩිය නම් දෙන්නම ටිකක් ලොකුයි. දැම්ම නම් කනපාටක් නැහැ. මම හිතන්නේ බඩවල් පිරීලා තියෙන ටික. කොළ ජාති තමයි ඉතින් වැඩිපුර කන්න කැමති. මේකත් කනවා ප්‍රශ්නයක් නැහැ. මේකත් කනවා. SL ගවේෂණ ලන්තයෙන් ගිහින් එන්නම්. මම යන ඔයාලට ආදරයෙන්.